අයිබෝවන් සුබ දවසක් පුතාලා හැමෝටම උන 20යි 26 A-level ඉකෝන් ලියන ඔයාලට ටෙක්නික්ස් ටිකක් අරගෙන ආවා. මෙන්න මේ පොයින්ට්ස් ටික හරිය අවධානයෙන් අවබෝධයෙන් අරගෙන යන්න එක්සෑම් එකට යද්දී. පුතා ඔයා මේ වෙද්දීන් ආර්ථික වෘද්ධිය ඉගෙනගෙන තියෙනවා. ආර්ථික වෘද්ධිය නිෂ්පාදනය කියාවක් එකකින් පෙන්නන්නේ පිටතට විතැන්වීමක් මගේ. හැබැයි ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය ගැන ඔබ දැනුවත්ද? ආර්ථික වෘද්ධි ක්‍රියාවලියක් වෙනවා නම් පුතා ඔයා නිෂ්පාදනය කියාවක් අඩුම 3ක්වත් නදලා පෙන්වන්න ඕනේ. අඛණ්ඩ කාලච්ඡේදයක් පුරාවට රටේ ආර්ථික වෘද්ධියක් ඇති වෙලා කියන එක. පැහැදිලිද? මේකෙම අනිත් පැත්ත අපිට ගන්න පුළුවන් ආර්ථික පරිහානියක් නිෂ්පාදනය කියාවක් ඇතුළට එතෙන් කරලා ආර්ථික පරිහානි ක්‍රියාවලියක් නම් හැකියාවක් තුනක්වත් ඔය අඩුම අඳින්න ඕනේ ඇතුළට විතැන්වීමක් විදියට. right? අනිවාර්යයෙන්ම පැහැදිලි අවබෝධයක් තියාගෙන යන්න මේකට යද්දී. එතකොට අපි මේ වෙද්දින් ඔය විභාගේ පේපරේ හදන ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක තිබ්බ සම්මන්ත්‍රණ වලට සම්බන්ධ වෙලා සහ ඒ ගත්ත දත්ත තොරතුරු අත්දැකීම් මත ඔයාට මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ අපි. එහෙමනම් පුතේ 20යි 26 ඔයා A-level exam එකට යන්න කලින් මේ වගේ වටිනා ටික්ස් ටිකක් අරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ආයිබෝන් පුතේ හැමෝටම.